Hello friends, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා ගේමින් දිනිත මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක් තමයි අද මම ගේන්න යන්නේ. ඒ තමයි කොහොමද මේ බස් ගේම්ස් වලට ස්කින් එකක් දාගන්න කියන එක ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ driving simulator ශ්‍රී ලංකා මේ අප්ඩේට් එක දාගන්න හැටි ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඒකත් බලලා නැත්නම් බලන්න. ඒ වගේම මේ ගේම් එක ඒ වගේම driving simulator දැන් තියෙන අප්ඩේට් එක ඒ වගේම මම කලින් වීඩියෝ එකක් දාපු drive Ceylon bus simulator මේ ගේම්ස් තුනේම දාන්නේ ස්කින් එක එකම විදිහට. ඉතින් මම මේ ගේම් එකෙන් කියලා දෙන්නම් හැම ගේම් එකකම ඕගොල්ලෝ මේ විදිහටම කරන්න ඕනේ. හරි ඉතින් මුලින්ම ගේම් එක ඕපන් කරන් අපි මේ garage කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඉතින් හැම ගේම් එකම වගේ තියෙනවා garage කියන ඔප්ෂන් එක. ඉතින් ඒකේ තමයි අපි මේක ගන්න ඕනේ. අපි ගිහින් බලමු. හරි guys ඉතින් මේ ගේම් එකේ garage කියන ඔප්ෂන් එක ආවහම මේ වගේ එකක් තමයි පේන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති. මේ තියෙන්නේ මම දාගත්ත ස්කින් එක. ඉතින් ඉස්සරම අපි මේ ඔයගොල්ලන්ට උඩ පේනවා පාඩු තුනකින් add livery template reset කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට මැද තැඹිලි පාටෙන් පේන template කියන එක තමයි ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට හම්බෙනවා ඔයගොල්ලෝ බස් ස්කින් එක හදන්න ඕනේ ටෙම්ප්ලේට් එක. ඉතින් අපි බලමු. දැන් ඔයගොල්ලෝ එක ටච් කරාම ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් එකකට එනවා. ඒකෙන් අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අපේ ටෙම්ප්ලේට් එක. ඉතින් guys mediafire.com මේ වෙබ්සයිට් එකෙන් තමයි ඔයගොල්ලෝ මේක ලබා ගන්න ඕනේ. මේක නිකම්ම ලෝඩ් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක ලෝඩ් වුණාම මේ වගේ තැනකට එයි. ලෝඩ් වෙන්නේ ඉතින්. තාම ලෝඩින්. හරි තාම ලෝඩින් ඉතින් මේක. හරි ඔන්න අපි ආවා මේක මේ බස් ගේම් එකේ ගේම් එකට දාන්න ඕනේ ස්කින් එක හදාගන්න ටෙම්ප්ලේට් එක. ඉතින් හැම එක ගේම් එකම මම කිව්වා වගේ garage option එකෙන් template download කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔබා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක download කරගන්න ඕනේ. හරි ඉතින් මෙතන යට තියෙනවා D අකුරු පහක් තියෙන. ඉතින් මේ ගේම් එකේ නම් template එකට දාලා තියෙන මේ නම. ඉතින් ඔයගොල්ලෝ මේක download කරගන්න. මේ නිල් පාටින් තිබ්බ තැන click කරන්න. ඊට පස්සේ යටින් පේනවා your download is start. ඉතින් මම මේ ෆයිල් එක download කරගෙන තියෙන නිසා ආයෙ download කරගන්න. ඔයගොල්ලෝ download කරගන්න. හරි ඊට පස්සේ අපි අපේ ඊළඟ step එකට යමු. හරි guys ඔයගොල්ලෝ ඊට පස්සේ Play Store app එකට යන්න ඕනේ. මේකෙන් අපි photo editor app එක download කරගන්න ඕනේ. මං ඊට කලිනුත් මේක ගැන වීඩියෝ එකක් කරා. නමුත් මේක හදාගන්න හැටි ගැන වීඩියෝ එකක් කරේ නෑ. ඉතින් අද ඒ කොටසත් කියලා දෙනවා. ඔයගොල්ලෝ photo editor කියලා search කරගන්න. ඉතින් guys එතකොට මේ වගේ ටිකක් තමයි ඔයගොල්ලන්ට එන්නේ. මම හිතන්නේ මෙන්න මේ app එක තමයි ගොඩක්ම හොඳ වෙන්නේ. ඔයගොල්ලන්ට ෆොටෝ එකක් එඩිට් කරගන්න තියෙනවා. ඉතින් ෆොටෝ එඩිටර් මේ ඔරිජිනල් ඇප් එක මේක. මේ ලෝගෝ එක තමයි. මේ ඔයගොල්ලෝ මේ ඇප් එකෙන් වැඩේ කරනවා නම් ඒක පහසුවේ ඔයගොල්ලන්ට අනිත් ඇප් වලට වඩා. ඉතින් අවුලක් නැහැ. ඔයගොල්ලෝ කැමති නම් වෙන ඇප් එකක් පාවිච්චි කරලා හරි ඔයගොල්ලන්ට වැඩේ කරගන්න පුළුවන්. හරි අපි මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපේ ඊළඟ ස්ටෙප් එකට යමු. හරි guys ඉතින් ඊට පස්සේ අපි මේ photo editor app එක open කරගන්න ඕනේ. මම අර කියපු photo editor app එක download කරගෙන open කරාට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ view එකකට එනවා. මේකේ මුලින්ම තියෙන gallery කියන option එක click කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ download කරගත්තු ඒ template එක ඔයගොල්ලෝගේ gallery එකේ දැන් තියෙන්න ඕනේ. ඒක අපිට පෙන්නේ දැන් ඒක හොයාගෙන ඒක click කරන්න. මේ තියෙන්නේ මම download කරගත්ත එක. ඉතින් ඒක click කරාම ඒක වැටෙනවා. හරි ඉතින් දැන් මෙතනින් ඕගොල්ලන්ට කැමති විදිහට ඕගොල්ලොන්ගේ බස් එක modify කරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ skin එක. ඉතින් මම නම් Google එකෙන් මේ ස්කින්ස් අරන් මේකට photocopy කරා. ඒ වගේම
මම හදාගත්ත ඒවාත් තියෙනවා. ඒ වගේ ඕගොල්ලන්ට කැමති විදිහට හදාගත්ත හැකි මේ යට එක එක ඔප්ෂන්ස් තියෙනවා ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් විදිහට. ඉතින් රෝ පික්සල් ඒ ඔක්කොම කරන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති විදිහකට හදාගත්ත හැකි. ඉතින් ටෙක්ස් ඉමේජ් කියලා යට එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාම ඔයගොල්ලෝ මේ වගේ තැනකට එනවා. මෙතනින් තමයි අපිට අවශ්‍ය ෆොටෝස් දාගන්න ඕනේ අපේ ගේම් එකට. ඉතින් මෙතන ප්ලස් මාක් එකක් තියෙනවා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ටෙක්ස්ට් එකක් නැත්නම් වචන වාක්‍යයක් වගේ ඇඩ් කරගන්න තියෙයි නම් මේ T අකුරු දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඒක ක්ලික් කරන්න. ෆොටෝ එකක් ඇඩ් කරගන්න මෙන්න මේකට එහා පැත්තේ තියෙන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට ඕගොල්ලෝ එනවා. ඊට පස්සේ මේ අයිනෙම තියෙන ආයෙත් ඒ වගේම එකක් තියෙනවා ඒක ආයෙ ක්ලික් කරන්න. එතකොට කලින් වගේ ඕගොල්ලෝගේ ගැලරි එකට එනවා අපි. ඊට පස්සේ ඕගොල්ලෝට ඕනේ ෆොටෝස් ටික අපි මේ දාගන්න ඕනේ ගේම් එකට. ඉතින් මම මේ ෆොටෝ එකම ආයෙත් අප්ඩේට් කරන්නම්. ඉතින් ඕගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට මේක හදාගන්න ඕනේ. ඒ වගේම මේකේ ක්වොලිටි වෙනස් කරන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට කැමති විදිහකට ෆොටෝ එක හදා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් හරි guys ඔන්න මෙහෙම තමයි. දැන් අපේ ස්කින් එකට අපි ඇඩ් කරන්න යන්නේ ස්කින්ස් ටික. ඉතින් අපිට මේකේ channel වැහෙන්නේ නැතුව තියාගන්න. මෙන්න මේ ෆොටෝ එක ක්ලික් කරලා ඔයගොල්ලෝ මෙතන lock ratio කියලා එකක් ඔයගොල්ලන්ට පේනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට අපිට ඒකේ දිග පළල වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වාහනේ අපිට දැන් මේක මොඩ් එකක් දාද්දි අපේ channel ඒ වීදුරු ටික පේන්නේ නැති වෙන්න නම් පේන්න තියෙන්න ඕන නිසා ඒ ඉදි තුන ආයෙත් ඔබලා blend mode කියලා මෙතන උඩම තියෙනවා blend mode කියලා. ඒක ආයි ටච් කරලා මේ source atom කියන එක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලෝගේ මෝඩ් එකේ මේ channel වලට වැදෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ වගේම තවත් ඩෙකරේෂන්ස් වැඩ දාගෙන ඔයගොල්ලොන්ට හදාගන්න. මෙතන තියෙනවා color, angle, size ඔයගොල්ලොන්ට කැමති විදිහට ඒ සියල්ල හදාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ඔයගොල්ලෝ කැමති විදිහට ඔයගොල්ලෝගේ ස්කින් එක හදාගෙන අපි දැන් ගේම් එකට ඇඩ් කරන හැටි බලමු. හරි guys ඉතින් ඔයගොල්ලෝ ආයේ ගේම් එක ඕපන් කරගෙන ගරාජ් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඊට පස්සේ අපි අර හදාගත්ත ස්කින් එක අපි හොයාගමු. ඉතින් guys ඔයගොල්ලන්ට මේ වාහන දෙකේ ඒ විදිහට ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මට ඒක කියන්න බැරි වුණා ට්‍රක් එකේ. ඉතින් මේ වාහනේ ඔබලා ටෙම්ප්ලේට් කියන එක ඉබ්බහම ඔයගොල්ලන්ට ඒ වාහන වල ටෙම්ප්ලේට් එක එනවා. ඉතින් අපි දැන් මේ හදාගත්ත ස්කින් එක ඇඩ් කරගන්න මේ ඇඩ් ලීවර් කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් ඔයගොල්ලෝගේ ගැලරි එකට එයි. හරි ඉතින් ඊට පස්සේ අපි හදාගත්ත ෆොටෝ එක ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ ඒ ස්කින් එක. අපි බලමු. හරි guys ඉතින් ඕගොල්ලෝ ඊට පස්සේ ඕගොල්ලෝ හදාගත්ත ස්කින් එක හොයාගන්න ඕනේ. මේ තියෙන මම හදාගත්ත ස්කින්ස් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් අපි බලමු මේ CTB bus mode එක ඇඩ් කරලා ගේම් එකට හරියයිද කියලා. ඒක ටච් කරලා ඕගොල්ලන්ට ආයි ගේම් එකට එනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ආයි මේ ගරාජ් ඔප්ෂන් එකට වැටෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ උඩින් පේනවා නිල් පාටින් apply කියලා එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. හරි guys ඔන්න අපේ මොඩ් එක දැන් ගේම් එකට ඇඩ් වෙලා. ඉතින් ඕගොල්ලෝ වැඩේ හරියට කරගෙන තියෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ හරියට මොඩ් එක හදාගෙන මේකට ඇඩ් කරන්න. ඊට පස්සේ පස්සෙකට මේක ඇඩ් වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි හැම ගේම් එකකම වාගේ ස්කින් එක හදාගෙන ගේම් එකට දාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරා මේ ඔයගොල්ලෝ ස්කින් එක හදාගෙන ආයි ඇප්ලයි කරාම ඔයගොල්ලන්ට බස් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ. ඉතින් මට මතක් කරන්න බැරි වුණා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා කරලා තවත් යාළුවන්ට බලන්න.
කමෙන්ට් එකක් දාන්න තවත් අඩුපාඩු මොනවා හරි තියෙයි නම්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න තවත් මේ වගේ වීඩියෝස් බලන්න. ඉතින් හැමෝටම ජය වේවා.